අපි අද බලමු තවත් ඕඩර්ෆ්ලෝ software එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒකේ නම තමයි Contour. ඔයාලට පුළුවන් ඉස්සෙල්ලාම මේ වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකට ගියාම Contour trading platform කියන වෙබ්සයිට් එක. මේකට ආවට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වෙබ්සයිට් එක ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. මේකේ ප්‍රයිසින් ඔයා මෙතෙන්ට ගියොත් මාසෙකට ඩොලර් 70ක් ගෙවන්න ඕන. මේක ඔයාලට එන්න එන්න වැඩි කරගත්තාම මේ ලයිෆ් ටයිම් 1590යි 6 month වලට ගත්තොත් 336යි මේ විදිහට තියෙනවා. මේකේ ඔයා මේ කොන්ටාවේ එක බයි කරනවා නම් මෙතනින් sign up වෙලා account එකක් create කරන්න ඕනේ. දැනට තියෙන්නේ ඔයා account එකක් දැනටමත් හදලා නම් මෙතනින් sign in වෙන්න. හදලා නැත්නම් get started දීලා මෙතෙන්ට email එක නම password එක මෙයාලගේ privacy policy වලට නැත්නම් terms condition වලට agree කියලා මෙතන ටික් එක දාලා මෙතනින් create account දීලා account එක හදලා account එකට log වෙලා මේක purchase කරන්න පුළුවන්. අපි අද කරන්න යන්නේ මේක purchase කරන්නේ නැතුව කොහොමද මේ account එකට අපි අපේ C-Trade account එකක් අපේ Bybit account එකක් අපේ Binance account එකක් කොහොමද add කරන්නේ නැත්නම් සරලවම කිව්වොත් third party broker කෙනෙක් කොහොමද මෙයාට add කරන්නේ කියලා. මෙතෙන්දී ඔයාලා වෙබ්සයිට් එකට ඇවිල්ලා මෙතන download button එක click කරලා ඔයාලගේ software එක තියෙනවනේ මෙන්න මෙතන. මෙන්න මෙතන කොන්ටාව එකේ software එක තියෙනවා. ඒ කොන්ටාව එකේ software එක download කරන්න කෙනෙකුට ඕන නම් මෙතන බලන්න පුළුවන් මෙයාලගේ system එකේ requirement ටික. ඒ කියන්නේ ඔයාගේ computer එකේ capacity එක තමයි මෙයාලා ඉල්ලන්නේ. ඒක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ ඉල්ලන ප්‍රමාණය. ඒ සම්බන්ධයෙන් මෙතන ඒ තොරතුරු ටික තියෙනවා. ඉතින් මේකෙදී මෙයාලා ඉල්ලනවා අපේ software එක run කරන්න Windows 10 එක හෝ Windows 11 එක ඉල්ලනවා. එතකොට මේගොල්ලෝ minimum 16 GB RAM එකක් ඉල්ලනවා. එතකොට සාමාන්‍ය 16 GB RAM එකක් යනවා නම් ඔයාලා i5 වගේ එකක් use කරනවා නම් හොඳයි. ඒතර කෝස් 4ක් අවශ්‍යයි කියලා මේගොල්ලෝ කියනවා. සාමාන්‍යයෙන් කම්පියුටර් එක මේක run කරන්න පුළුවන්. මම කොන්ඩාවේ එක run කරලා තියෙනවා second gen කම්පියුටර් එකකට. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අර ලෝඩින් වලදී පොඩ්ඩක් ඩිලේ එකක් තියෙනවා. ඒ අරින්න ලොකු ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි කරන්න ඕනේ දැන් වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි අදාළ කරන software එක download කරලා ඉවරයි. දැන් අපි හදන්නේ අපේ account එක add කරගන්න. එතකොට අපි යන්න ඕනේ මොකද්ද? මෙන්න මේ විදිහට Contour software එක download වෙනවා. download වෙලා ඒක install කරගන්න ඔයාගේ account එකට ඔය computer එකට install කරගෙන මේක click කරලා software එක run කරන්න ඔයාගේ PC එකේ. PC එකේ run කරාට පස්සේ පොඩි වෙලාවකින් අපිට මේ Contour software එක ඔන්නෝම පොඩි top up sound එකකුත් එක්ක මෙන්න මේ විදිහට open වෙනවා. ඉතින් මෙතෙන්දී දැනටමත් මම IC market එක මේකට link කරලා තියෙනවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් connecting කියලා. මේ තියෙන්නේ අපි connect කරාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි පෙන්වන්නේ. උතන connected කියලා කොළ පාටින් පෙන්වන්නේ දැනට අපි link කරලා තියෙන IC market වේවා Binance වේවා AMP futures වේවා DX feed එක එහෙම නැත්නම් data provider කෙනෙක්ගේ data වේවා Rithmic data provider ගේ data වේවා ඕනි එකක් උතන green color එක තමයි පෙන්වන්නේ දැනට connect වෙලා තියෙන එක. disconnect වෙලා තියෙන ටික ඔයාලා අර විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට මේකට මම email දාලා sign in වෙලා නැහැ. ඔයාලට පේනවා මම මෙතන කරලා තියෙන්නේ මගේ broker link කරලා තියෙනවා. හරිද? broker link කරලා අපිට මේක අස්සේ trade කරන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද broker කෙනෙක් මෙයාට link කරන්නේ කියලා. එතෙන්දී ඔයාලා මෙහෙම software එක open කරපුවාම chart එකක් මුලින් එන්නේ නැහැ. හරිද? මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේකෙදි මේ උඩ පෙන්නනවනේ AMP futures Binance spot මේ විදිහට මෙන්න මෙතනින් කැමති එකක් ක්ලික් කරන්න ඕන. ක්ලික් කරපුවාම ඔයාලට එනවා මෙන්න මේ විදිහ අලුත් වින්ඩෝ එකක්. මේකේ recent connection කියන්නේ දැනට මම ඇඩ් කරලා තියෙන ඒවා. එතකොට ඔයා දැනට ඇඩ් කරලා තියෙන එකට තව එකක් ඇඩ් කරන්න ඕන නම් මේක මේ arrow එක ක්ලික් කරපුවාම දැනට ඇඩ් කරලා තියෙන ටික මේ විදිහට තියෙනවා. එතකොට තව account එකක් ක්ලික් කරන්න මේ plus ලකුණ ක්ලික් කරන්න. දැන් මෙතන 1 2 තියෙනවා.
IC market 1 2 කියලා පෙන්නනවා. තව එක ඇඩ් කරන්න මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට 3 කියලා එනවා. හරිද? ඒ වගේම ඔයාලට මේ Binance එක ඒකත් මේ විදිහටම තමයි කනෙක්ට් කරන්නේ. එතකොට Binance Spot එක මෙතෙන්ට ගිහිල්ලා ඒකට අදාළ API key එකයි security key එකයි ඒක එකතු කරලා connection එක live ඊට පස්සේ test network එකක්ද කියලා තෝරලා කනෙක්ට් කරන්න තියෙන්නේ. මෙතෙන්දී අපි සරලවම යන් IC market procedure එකට මේක IC market එක වේවා ඕනේ මේක මේ විදිහට තමයි කරන්නේ. අදාළ broker තෝරලා සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට ගන්න. එතකොට මෙතන ඔයාලට ඒ broker ගේ logo එක පෙන්නනවා. logo එකත් එක්ක නම. ඊට පස්සේ demo ද real ද කියලා මෙතන අපි දෙන්න ඕනේ. අපි demo වේවා real වේවා මේ දෙකෙන් ඔයා real නම් මෙතන real එක දීලා use saved token කියලා තියෙනවනේ. මෙතෙන්දී මේකම තියාගන්න එක හොඳයි. මොකද මෙහෙම තිබ්බොත් අපේ අර account එක already ආපහු අපි උත්සාහ කරනකොට මේක තියෙනවා. එහෙම නැත්නම් ටික එක අයින් කරත් ගැටලුවක් නැහැ. ඩිමෝ කියන එකත් ওই විදිහටම තමයි. මේ ටික එක දාලා තියෙන එක හොඳයි. මාත් දාලා තියෙනවා. ඊපස්සේ රියල් වේවා ඩිමෝ වේවා තීරුවා මෙතන කනෙක්ට් දෙන්න ඕන. කනෙක්ට් දීපුවාම මෙහෙම අලුතෙන් වින්ඩෝ එකක් টොප් අප් වෙනවා. මේ වින්ඩෝ එකේදී ඔයාලගේ මෙන්න මෙහෙම C-Trader ID එකෙන් ලොගින් වෙන්න ඉල්ලන. මෙතනදී වෙන්නේ ඔයාව IC මාකට් එකට කනෙක්ට් කරන්නේ C-Trader හරහා. C-Trader කියන platform එක හරහා තමයි ඔයාව මේ IC මාකට් කියන බ්‍රෝකර්ව කොන්ටව කියන ට්‍රේඩිං ඕඩර් ෆ්ලෝ platform එකට ඇඩ් කරන්න. මෙතෙන්දී මේ වින්ඩෝ එක টොප් අප් වුණාම මෙතන මං මෙතනින් එහාට මගේ ඊමේල් දාලා කරන්න යන්නේ නැහැ. මෙතන ඔයාලා කරන්න ඕනි සරලවම ඔයාලගේ C-Trader ගේ ඊමේල් එක හෝ C-Trader ID එක මෙතන දීලා පාස්වර්ඩ් එක දීලා මෙතනින් ලොගින් වෙන්න. ලොගින් වෙච්ච ගමන් ඔයාලට ඊගාවට එන වින්ඩෝ එකේ ඉන්නේ දැනට ඔයාගේ තියෙන ඔය C-Trader ID එකට ඔයාගේ C-Trader email එකට අදාළව දැනට තියෙන සියලුම account ටික එනවා. ඒ කියන්නේ C-Trader දැනට ඔයාලා හදලා තියෙනවා නම් Fusion වේවා, IC Market වේවා, FXCM වේවා ඕනි එක තියෙන ඔක්කොම C-Trader account. නැත්තම් C-Trader trading account එක එනවා. එතෙන්දී ඔයාට මේකට ඇඩ් කරන්න ඕනේ account එක තියෙනවනේ. මේක ඩිෆෝල්ට් එන්නේ සේරම account ටික ලෝ කරලා සේරම account ටිකට ටික් වෙලා ඔයාට දැනට ඇඩ් කරන්න ඕනේ account එකේ ටික් එක ඉතුරු කරලා අනිත් ටික ඔක්කොගෙම ටික් ටික අයින් කරලා ලෝ කරන්න. ලෝ කරපු ගමන් ඔයාගේ account එක කොන්ටාව කියන platform එකට ඇඩ් වෙනවා. ඇඩ් වුනහම මෙන්න මෙතන මේ විදිහට තමයි බලාගන්න. දැන් මෙතන මම ඇඩ් කරලා නැහැ. මේකේ ඇඩ් වුනහම මෙන්න මෙහෙම green color වෙලා මාකට් එකේ මෙන්න මෙහෙම තමයි ඔයාලට පෙන්වන්නේ connected කියලා. මෙන්න මේ විදිහට පෙන්නනවා මාකට් එකේ. ඒතකොට ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් මෙතනින්. ඔයාලට ඕනි නම් අවශ්‍ය නම් මෙතනදී අපිට මේ කනෙක්ට් කරපු account හරහා මාරු වෙන්න පුළුවන්. දැන් මේ තියෙන මගේ ඩිමෝ එක. ඩිමෝ එකට මේ විදිහට මේ ඩිමෝ එක ක්ලික් කරාම මේ විදිහට එනවා. එතකොට මම මේක කනෙක්ට් කියන එක දුන්නාට පස්සේ මෙතනින් කනෙක්ටින් කියලා වැටෙනවා. දැනට කනෙක්ට් කරලා තියෙන ඒවා තමයි මෙහෙම අපිට ඒවා අතර එකිනෙකට shift වෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මම දැන් ඩිමෝ එකට තමයි කනෙක්ට් වෙලා ඉන්නේ. එතකොට මගේ ලයිව් එකට මම ආයෙ කනෙක්ට් වෙනවා නම් මෙහෙම කනෙක්ට් කියන එක දීලා මේක බැක් කරලා ආයෙ මෙතන ක්ලික් කරලා කනෙක්ට් දෙන්න ඕනේ. එතකොට ආයෙ මගේ ඩිමෝ එක ඩිස්කනෙක්ට් වෙලා ඔටෝමැටිකලි මගේ ලයිව් IC මාකට් එක කනෙක්ට් කරනවා මෙන්න මේ විදිහට. සරලවම ඔන්න ඔය විදිහට තමයි අපි ලයිව් account එකක් ඇඩ් කරගන්නේ. ලයිව් වේවා ඩිමෝ වේවා ඕනෙම බ්‍රෝකර් කෙනෙක් අපේ කොන්ටාවර් කියන software එකට ඇඩ් කරන්නේ. මෙතන chart වලට ගිහිල්ලා අපිට ඕන කරන chart එක මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. view වෙන විදිහට top up කරලා ගන්න පුළුවන්. මේකේ settings මේකේ හදන්න තියෙන දේවල් ඒවා ගැන ඉස්සරහට මම තව වීඩියෝ එකකින් අරන් එන්නම්. ඔක්කොම එක වීඩියෝ එකකින් ගෙනවුත් ඒක සෑහෙන ලොකු වීඩියෝ එකක් වෙන නිසා ඔය විදිහට තමයි සරලවම ඕක කරගන්න තියෙන්නේ. මෙතනින් ඔයාලට ඕනි කරන chart එක තෝරන්න පුළුවන්. ගොඩක් අය gold trade කරන නිසා මේ විදිහට gold එක XAU USD මේ විදිහට search කරලා ඔයාලට මේ window එකෙන් ගන්න පුළුවන්. දැන් මේකට footprint add කරන කතන්දරේ ගත්තාම මෙන්න මේ විදිහට සරලව ඔයාලට පෙන්වන්නේ මෙහෙම. මේක right click කරන්න. click කරලා මෙතන volume analyze වලට යන්න. දැන් ඔයාලා බලන්න order flow කියන එක කොන්ටාව එකේ පෙන්වන්නේ volume analyze හරිද?
වොලියුම් ඇනලයිස් වලට ගිහිල්ලා මෙතන තියෙන ක්ලස්ටර් කියලා එක. ක්ලස්ටර් කියන එකට ටික් එක දාන්න. ටික් එක දැම්මම මෙන්න මෙහෙම කැනලිස්ටික් වල වීක් ටික පොඩ්ඩක් අතුරුදහන් වෙනවා. ඊට පස්සේ මේ විදිහට අපිට ක්ලස්ටර් නැත්තම් ඕවර්ෆ්ලෝ කියන කතන්දරේ අපිට එනවා. මෙන්න මේ විදිහට ට්‍රේඩින් software එකේ නැත්තම් කොන්ටාවේගේ ෆුට්ප්‍රින්ට් එක මෙහෙම බලා ගන්න පුළුවන් අපිට. එහෙනම් මේ විදිහට තමයි අපිට සරලව account එක ඇඩ් කරගන්නේ. ඔයාලට මං හිතනවා වැඩේ තේරුණා කියලා. එහෙනම් හැමෝටම ජය වේවා. අපි මේකේ තව වීඩියෝස් ඔයාලට ඕන නම් අරන් එන්නම්. මං ට්‍රේඩ් එකක් දාන හැටි ඒ ටික මේකේ අරගෙන එන්නම් හැමෝටම. එහෙනම් ජය වේවා.